බලමුද ක්‍රෂ් එක ගැන රීඩින් එකක්. ඉතින් ගොඩක් කට්ටිය ක්‍රෂ් එක ගැන රීඩින් එකක් ඉල්ලලා තිබුණා. එයා ඔයා ගැන මොකද හිතන්නේ සහ එයාගේ හිතේ කැමැත්තක් තියෙනවද කියලා අපි බලමු. ඉතින් හැමෝටම ආයුබෝවන්. මුලින්ම මතක් කරනවා මේ වීඩියෝ එක ඔයාට දැකලා බලන්න හිතුණා නම් ඒ ප්‍රමාණවත් වීඩියෝ එක රීඩින් එක ඇකියුරේට් වෙන්න. ඉතින් මම අහඹු ලෙස තෝරාගත් කාඩ් හයකින් මම ක්‍රෂ් එක ගැන තෝරාගත්ත කාඩ් හයකින් ඔයාලට අද මම රීඩින් එක දෙනවා. ඉතින් මුලින්ම මතක් කරනවා වීඩියෝ එක බලලා විතරක් යන්න එපා. අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. මොකද channel එක අලුත් නිසා ඔයාලගේ සහයෝගය මට ගොඩක් වටිනවා. ඔයාලගේ ආදරය නිසා තමයි මට මේ වගේ ලස්සන වීඩියෝ තව තවත් ඉදිරියට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාගේ ශක්තිය වැඩි කරගන්න මේ තව කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් මම මුලින්ම තෝරගත්තේ The Priestess කාඩ් එක. මුලින්ම බලමු එයා ඔයා ගැන මොකද හිතන්නේ කියලා. The Priestess කාඩ් එක. මේ කාඩ් එක තමයි මුලින්ම මම තෝරගත්තේ. මේ කාඩ් එකෙන් පේන්නේ එයා තවම තමන්ගේ හැඟීම් ඔයාට කෙලින්ම පෙන්වන්නේ නැතුව හිතේ හංගගෙන ඉන්නවා කියන එකයි. එයා ඔයා ගැන හොයලා බලනවා හැබැයි හැසිරෙන්නේ මොකුත් නොදන්නවා වගේ. එයා ඔයා ගැන හොයලා බලනවා ඒ වුණාට එයා ඔයාට ඒ බව අඟවන්නේ නැහැ. හැබැයි ඊළඟ කාඩ් එකෙන් කියන්නේ Page of Wands. Page of Wands එකෙන් කියන්නේ මේ කාඩ් එක බලද්දී එයාගේ හිතේ ඔයා ගැන පොඩි ආකර්ෂණයක්, කුතුහලයක් සහ කැමැත්තක් ඇති වෙන්න පටන් අරන් තියෙනවා. ඒත් ඉක්මන් වෙලා පියවරක් ගන්න කලින් එයා මේ ගැන තව ටිකක් හිතන්න කාලය ගන්නවා. බලමු එයාට වෙන කෙනෙක් ඉන්නවද කියලා. Six of Wands. මේකෙන් පේන්නේ එයා දැනටමත් තමන්ගේ පරණ මතකයන්ගෙන් කලින් තිබුණු ප්‍රශ්නකාරී මානසිකත්වයෙන් ඈත් වෙන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. එයාට මේ කියන්නේ පරණ සම්බන්ධයක් එයාට හරි ඔයාට හරි දෙන්න එක්කෙනෙකුට හරි මේක වෙන්න පුළුවන්. කලින් එයාට තිබුණු සම්බන්ධයක් මොකක් හරි ඒකේ පරණ මතක එයාට තාම තියෙනවා. ඉතින් ඒ දේවල් තවම පොඩ්ඩක් හිතේ තියෙන්න පුළුවන්. හැබැයි සුබ ආරංචිය තමයි අපිට ඇවිත් තියෙනවා Ace of Wands. මේ කාඩ් එකෙන් කියන්නේ ඔයාලා දෙන්න අතර අලුත් ඉතාමත් ලස්සන සහ ශක්තිමත් ආරම්භයකට මඟ පෑදෙමින් පවතිනවා කියන එකයි. ඒ නිසා මේක සාර්ථක වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මේක සාර්ථක වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක නිසා එයා කතා කරන්න අපි බලමු ඊළඟට එයා කතා කරන්න කොච්චර කාලයක් යයිද කියලා. මේ කාඩ් එකෙන් ඒක බලමු. Four of Wands and Seven of Pentacles කාඩ් දෙක තියෙන්නේ. මේ කාඩ් එකෙන් කියවෙන්නේ එයා කොච්චර කාලයක් යනවද හා ඒකේ ප්‍රතිඵලය බලමු අපි. මොකක් වෙයිද කියලා. Four of Wands කාඩ් එකෙන් කියන්නේ මේ වෙලාවේ හැමදේම සිද්ධ වෙන්නේ ටිකක් හිමින්. එයාට තමන්ගේ හිත නිදහස් කරගෙන හරි තීරණයකට එන්න තවම කාලය අවශ්‍යයි. ඒ නිසා එයා ඉක්මනින් කතා නොකරන්න පුළුවන් ඔයාට. එයා තව පොඩ්ඩක් හිත හදාගෙන තමයි ඔයාට කතා කරන්නේ. ඒක නිසා අර ඔයා කරදර කරන්න යන්න එපා එයාට. මේ කාඩ් එකෙන් පෙන්නන්නේ ඒක එයාට නිදහස ඉන්න ඕනේ. හිතේ සංසුන් වෙලා මනස සංසුන් කරගෙන අර හිතේ නිදහසේ එයාට ඉන්න ඕනේ කියන එක තමයි මේ කාඩ් එකෙන් මේ පෙන්නන්නේ. මේ පේනවනේ. එයා වැතිරිලා සැනසීමේ ඉන්නවා. ඒක තමයි මේ කාඩ් එකෙන් පෙන්නන්නේ. හැබැයි Seven of Pentacles එකෙන් ඇවිත් තියෙන නිසා ඔයාගේ ඉවසීමේ ප්‍රතිඵල ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එකයි මේ කාඩ් එකෙන් ඇවිල්ලා තියෙන නිසා කියන්න පුළුවන්. ඔයා වපුරපු දෙයක අස්වැන්න නෙලා ගන්නවා වගේම ඔයා මේ වෙනුවෙන් දක්වන කැපවීම සහ ඉවසීම නිසා ඉදිරියේදී හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා කලබල නොවි ඉවසීමෙන් ඔයා ඉන්න ඕනේ. තේරුණාද? ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එයාගේ හිතේ ඔයා ගැන අදහසක් තිබ්බත්
දැනට තියෙන බාධාවත් එක්ක එයා තවම පැහැදිලි තීරණයක් අරගෙන නැහැ. හැමදේම සිද්ධ වෙන්න ටික කාලයක් යනවා. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන තරමටම එයාගෙන් ඉක්මනටම ඕනම කෙනෙකුට එහෙමනේ නේද? ඕනම කෙනෙකුට පරණ තුවාලයක් හොඳ වෙන්න කාලයක් යනවා. ඒක නිසා පොඩ්ඩක් ඔයාගේ ඉවසීම තියෙන්න ඕනේ. ඔයා ඒක නිසා කලබල වෙලා මොනවා ක්‍රියා කරන්නේ නැතුව තව ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඔයාලට ලස්සන අලුත් ආරම්භයක් ඉදිරියේදී ලැබෙන්න නියමිතයි. ඉතින් රීඩින් එකෙන් මට පෙන්වුවේ ඒ ටික තමයි. ඉතින් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. මගේ ලුනා ටැරොට් by ශෂි page එකේ YouTube channel එකේ දාලා තියෙනවා. ආදරය ගැන තව රීඩින් ඒකත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්න සුබ දවසක්.